කවුද බං ඒ කුඩාරම? යන්න බලන්න මේ පැත්තට. තමයි වන්නේ. Genki desu ka? Sri Lanka no kokojin soren tashi. Subarashi. ලොකු අයියේ ජපන් කෑල්ලක්ද කොයිද? මොනාර ගියපන්. අතපය වනයි වන්දෙස්තා සජිත් කොච්චි දියෝ. Okay. අපි Sri Lankan කතා කරමු. ෂා සිංහල දන්න සොඳුරු ජපන් හදවතක් අයියේ. ජපන් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න තනිකඩ තරුණ හදවතක්. මාමා කොරේ ඔමුසරයෝ. හැබැයි අයියේ ඔච්චර ලස්සනට hina වෙන ජපන් කෙල්ලෙක් මන් දැක්කම. ඒ ඔබ ටෝක් කරනවද බං? මේ මමනේ බං ඉස්සර උනේ. ඒකයි මගේ බං. අයියේ ඔයා බැඳලා යන ලොකු අයියේ. ඇයි බැඳපුන්ගේ අප්‍රාණිකද? ජැපන් වලට ගෝල්ඩන් වීක් මේ සතියෙම නිවාඩු. ශ්‍රී ලංකන්නාව එන්ජොයි කරන්න. ලක්සරි ලයිෆ් එකෙන් නැචරල් වයිබ් එකට. ජපන් කිරිහට්ටියොත් ලංකාවේ කිරිහට්ටියෝ වගේමයි. එන්න ෂෝ. මම ආසයි ලංකාවෙන් කණ්ඩ තියනවද? මේක අපෙන් කණ්ඩ ඉල්ලනවා? අපෙන් කණ්ඩ ඉල්ලන්න හේතුවක් තියෙනවා අයියේ. ඒ මොකද්ද බං? මම බලපු හැම එකේම ජපන් මල්ලිලට කොටු දානවා. කොට මිනිස්සුනි බං. අයියේ මට ශ්‍රී ලංකන් කවන්නකෝ. මේකනම් ජපානෙන් ගහලා පන්නපු හෙන්න අඟර පකරගත්ත කොහෙද බං? වාර්තා පොත් අලුත් කරපු පාටයි. පේන්නේ ඇඹරිල්ල. ආව වෙලෙන් ඉඳන් ඉල්ලන්නේ කෑමමයි. මේ ජපන් හට්ටි අපෙන් කණ්ඩ ඉල්ලන්නේ එහෙන් කෑවේ නැද්ද? මොකද නැත්තේ? කොහෙන්ද? මාතට බත් කඩේ. මේකේ මේ ජපන් ලෝගුවක් ඇඟේ පොරවගත්ත හම්බන්තොට පැත්තේ පිස්සු හුචක්වද්ද කොහෙද බං? පිස්සු පීකොදු. ජපන් වලද කෑම ශ්‍රී ලංකන්. රස වැටිලා. ඔව්. ටෝකියෝ වල කිතමත්සුදෝ ස්ටේෂන් එක ඉස්සරහා තියෙන මාතර බත් කඩේ කෑම කොහොමත් රසයි. ලංකාවේ අපේ රස අමතක නොකරන මාතර බත් කඩයක් මෙන්න ජපානයේ ටෝකියෝ වලට. රයිස් and curry, fried rice, කොත්තු, බිරියානි, නූඩල්ස්, නාසි කුරාන්, චොප්ස්, ඉන්දියාප්ප කොත්තු, ඩෙවල්, බයිට් වර්ග, මැංගෝලේසි, ලයිම් ජූස්, ජූස් වර්ග, ලම්ප් රයිස්, ෂෝට් ඊට්ස් වගේ දේවල් ගොඩක් එක රසම මෙනු එකක් මාතර බත් කඩේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි සෑම ඉරිදම ඇති වෙනකම් බෙදා ගන්න රයිස් and curry බුෆේ එකක් තියෙනවා. බර්ත්ඩේ පාටි වගේ ඕන පාටි එකක් මෙතන arrange කරන්නත් පුළුවන්. කාලා බීලා ගෙදර යන ප්‍රශ්නකුත් නැහැ. ටෝකියෝ වල කිතමත්සුදෝ ස්ටේෂන් එක ඉස්සරහා තියෙන හින්දා ස්ටේෂන් එකට ගියා ගෙදර ගියා. ටෝකියෝ වල ඉන්න අපේ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ අමතක නොකර මාතර බත් කඩෙන් කෑම ටිකක් කාලම බලන්න. අයියේ ශ්‍රී ලංකන් කෑම නම් මාව එක්කගෙන ගිහින් කන්න දෙනවද? මේ ජපන් හිතවතිය. ඔයා තාම තනිකඩයිද? මේ ඕවන්නම් එන්න එපා හරිද? මං එහෙම කෙල්ලෙක් නෙමෙයි. මං අපේ ගෙදරට කියනවා. අනික මගේ පපුව හිලා. අපි යාළුවා ගිමු. හරි කන්න දෙන්න. අතින්වත් අල්ලන්න බැරිද? බෑ. අම්මෝ කට්ට හට්ටියන්නේ. මේ ජපන් වැසියොත් අපේ වැසියෝ වගේම එනී බං. ඇයි අයියේ? ඇයි? රවුම් ගහනවා. ගන්න පුළුවන් හැමදේම ගන්නවා. කොල්ලව නැත්තරම නැති කරනවා. කන්න පුළුවන් තරම් කනවා. දෙන්නම් වගේ ඉන්නවා. හැබැයි දෙන්නේ